අවසාන මොහොතේදී IPL තරඟාවලිය මගහැරීම නිසා මෙවර IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට සිටි එංගලන්ත ප්‍රතිකරු හැරි බෲක්හට BCCI විසින් වසර දෙකක IPL තරඟ තහනමක් පනවා ඇත. ඒ අනුව ඉදිරි වසර දෙක සඳහා එංගලන්ත ක්‍රීඩක හැරි බෲක්හට IPL වෙන්දේසියටවත් ඉදිරිපත් වීමට නොහැකි. 2025 IPL වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් හැරි බෲක්ව ඉන්දියානු කෝටි 6.25කට මිලදී ගෙන තිබුණා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත තරඟ සංචාරයෙන් සඳහා සූදානම් වීමේ අරමුණින් ඔහු මෙසේ IPL තරඟාවලියෙන් ඉවත් වන බවටයි ඔහු පසුගියදා ප්‍රකාශ කර සිටියේ. It's a really important time for England cricket and I want to fully commit to preparing for the upcoming series. In order to do this, I need time to recharge after the busiest period in my career today. I know not everyone will understand and I don't expect them to. But I have to do what I believe is right. Playing for my country remains my priority and focus. හැරි බෲක් පවසා තිබුණේ මෙවන් අදහසක්. ඉතින් හැරි බෲක්ගෙන් හිස් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් පෙළ ප්‍රතිකරණ ස්ථානය කාහට හිමි වේවිද? ක්‍රිකට් විචාරකයින් මත පළ කරන්නේ ඒ බොහෝ දුරට සවුත් අප්‍රිකාවේ ඩෙවොල් බ්‍රේවිස් හෝ ඕස්ට්‍රේලියාවේ මැතිව් ෂෝට් හෝ එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් වනු බවටයි. ඉතින් ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.